මොකද්ද කියන්නේ? අර අපි ඉතින් මුල් පහට ආවනේ අපි. අපි මුල් පහට අපි දින්නේ නැතුනට මුල් පහට ආවනේ. මොකද්ද ඔය කියන්නේ? එහෙම කතා කරන්න එපා හරිද? අපි ඒ පහට එන එක අමාරුයිනේ අපි ආවනේ. මේ කවුද මේ නෑ අර කට්ටිය මේ අපි මුල් පහට ආවේ නෑ අනම්මන අනම්මන කියන අපි කෝඩ් දැම්මේ නෑ ඒක හරි අපිට නැති හින්දානේ අපි කෝඩ් දැම්මේ නැත්තේ. අපි නෝමල් ආවනේ. හරි මේ කෑ ගන්න එපා ඉතින්. හරි. කවුද? මම මේ ඉන්ටර්විව් කරවපොද? ඔයාද ඉන්ටර්විව් කරන්නේ? ඔව්. මම හොඳ ඉන්ටර්විව් කරා ආපු එක්කෙනා. මොබඩ ඉන්න. ෂුටේ. ඇයි එමින් ඉන්නේ? නෑ මම අර සරලයි කියලා පෙන්නන මම සරලයි එහෙම මට තරහ යන්නේ නැහැ එතනම. අර පොඩ්ඩක් ඇග්‍රෙසිව් වුණා අරුන් අර අමුතු විදියට කැත විදියට බීලු කරනකොට ඉන්න දුකයිනේ. මේ මම එමින් එන්න. මේ නෑ ඉක්මනට කමන්න වාඩි වෙන්න වෙයි. මේ නම මොකද්ද කිව්වේ? නම කිව්වේ නෑ දැන් තමයි කියන්නේ සිරිල්. සාහිතික ගන්න නැද්ද ඒ ඉන්ටර්විව් එකට? හරි. ඇත්තටම මෙහෙමයි මේක සාහිතික බලන එකම නෙමෙයි ලොකුවට මෙතන අපි කරන්නේ ප්‍රොඩක්ෂන් හවුස් එකක්. මාරු හොඳටම ගල්ලා ඒක. ඔව් මේක ඇත්තටම අපි ලොකු වීඩියෝ එතකොට චිත්‍රපටි ඒ වගේ දේවල් කරනවා. අම්මා ගමේ සිරිය කිව්වොත් ඉතින් දෙන්න ඕවා තමයි කරන්නේ. ඒක තමයි. අපි මේකේ රංගපාන්න නළුවෙක් තමයි හොයන්නේ. ඒකට තමයි මේ ඉන්ටර්විව් එක. ගමේ සිරිය කිව්වොත් නළුවා තමයි දෙන්නම්. කරමු. හරි. එතකොට සිරිල් ඇත්තටම මේ මට පුළුවන් ද මුලින්ම සිරිල්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න. දැන් සර්ට පුළුවන්ද මගෙන් ප්‍රශ්න කීපයක් අහන්න කියලා මම දන්නේ නැහැනේ. ඒක දන්නේ සර්නේ. නේ? හැබැයි සර් ප්‍රශ්න අහුවොත් මට පුළුවන් උත්තර දෙන්න. ගමේ සිරිය කිව්වොත් ඉතින් ප්‍රශ්න ප්‍රශ්න නේ. හරි මෙහෙමයි. මේ දැන් සිරිල් අපි මේක නළුවෙක් නේ හොයන්නේ. ඔව් නළුවෙක්. නළුවෙක් කිව්වම එක එක දැන් නිර්මාණාත්මක හැකියාවන් තියෙනවා. අම්මා දෙන්න. නිර්මාණාත්මක විදිහට ලියන්න එක එක දේවල් ලියන්න එහෙම සිරිල්ට හැකියාවක් තියෙනවද? ගමේ සිරිය කිව්වොත් ලියලි තමයි දෙන්නම්. සර් මට පුළුවන් සර් FB එකේ හැලි ලියන්න. අම්මට සිරිය වෙන ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කියන්නේ සර් දන්නේ නැද හැලි? නෑ මොකද? හරි. හරි අපි මෙහෙම කරමුකෝ. ඔන්න දැන් මම ඉන්නවා. හරි. ඔන්න සර් ඉන්නවා හරිද? මම ගන්නවා මගේ ෆෝන් එකේ ෆොටෝ එකක්. මගේ? ඔව් ෆොටෝ එකක් ගන්න. ඉනා වෙන්න. ඒ ගොනාම ඉනා වෙන්න එපා. සරල එකක්. ඉන මම ලියනවා හැල්ලක් Facebook එකේ සර්ගේ ෆොටෝ එක දාලා මෙච්චර ලොකු ප්‍රොඩක්ෂන් කරන කම්පැනි එක මේ වගේ හිඟන මේසයක් අරගෙන වැඩ කරන මොහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. සල්ලි තිබුණත් වියදම් නොකර හොඳට ඉන්න පුද්ගලයෙක්. නියමයි. ඒක තව සෙට් එකක් අපේ ප්‍රතිහාලි සෙට් එක. උන් එනවා. අනේ ඵලයන් ඕකගේ පෙරේතකම. ඕක එන පෙරේතෙක් ඒකනේ ඔච්චර කම්පැනි එක මේ වගේ බාලමේසයක් කරන් තියන්නේ කියලා. ඊට පස්සේ මම දෙනවා තව හැල්ලක්. අම්මට සිරි වෙන හැල්ලක්. දෙකට බෙදලා මරා ගන්නවා අපි. ඒ වැඩක් නැහැ. මම අහන්නේ අයිසේ ඒක නෙමෙයි. නිර්මාණාත්මක විදියට මේ තිර පිටපත් එහෙම ස්ක්‍රිප්ට් අනම නම් ලියලා දිනවද කියලා මං අහන්නේ. තිර පිටපත් එහෙම. මේ සිරි කිව්වොත් තිර පිටපත් තමයි දෙන්නම්. මේ මේකෙත් ස්ක්‍රිප්ට් එකක් තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ තිර පිටපත් ලියලා තියෙනවා. තිර පිටපත් කියන්නේ අම්මට සිරි වෙන්න ලියලා තියෙනවා ඉතින්. ඒ කියන්නේ එතකොට සිරිල් හිතනවාද ওই තිර පිටපත් වලින් සමාජයට ලොකු දෙයක් දෙන්න පුළුවන් වුණා කියලා? දැන් මෙහෙමනේ සර්. ඔව්. දැන් තිර පිටපත ලියන්න අපි ගන්න මේ පොඩි A4 එකනේ. ඔව්. ඔන්න ලියාගෙන යනවා. ඒකොලේ ඉවරුනාම අපි ගන්න එම ප්‍රමාණයේ මේ A4 කොලයක්. එතකොට තිර පිටපතක් ලියලා අපිට කවදාවත් සමාජයට ලොකු දෙයක් දෙන්න බෑ. අන්නේක. ඔන්න දැන් කට් අවුට් එකක් පෝස්ටර් එකක් එහෙම ගැහුවා නම් අම්මා සිරියල් දෙන්න පුළුවන් සමාජයට ලොකු දේවල්. හරි. ඒ වැඩ නෑ. පිටපත් කතාව අමතක කරලා දාන්න. ඔව්. මම දැන් නළුවෙක් කිව්වහම මේ සරලම දෙයන්නේ දෙබස් කියන්න පුළුවන් වෙන්න ඕනේ. අම්මා දෙන්න සිරියල් කිව්වොත් දෙබස් තමයි. චිත්‍රපටයක් අපේ ගත්තොත් දෙබස් ලොකු ප්‍රමාණයක් තියෙනවනේ. මොකද කියන්නේ. ඒ ලොකු එකද මේ පෙන්නුවේ? ඔව් ඒ ලොකු තමයි පෙන්නුවේ. හරි. එතකොට සිරිල් කියන්න මේ හිතාම සරල දෙබසක් මට කියලා පෙන්නන්න. ලංකාව දිගටම මැච් පරදිනවා. උදුමයි නේද? ඒ මොනවදයි ඉතින්? ඒව නෙමෙයි දෙබස් කියන්නේ දෙදෙනෙක් අතර යන සංවාදයන්නේ. එහෙම අර සරල සංවාදයක් මට කියලා පෙන්නන්න. එහෙම සංවාදය අපිට ඕන එකක් කරන්න පුළුවන්. එහෙම සංවාදයක් මතක් වෙන්නේ නැති. අයියෝ. මෙහෙමනේ මං ඊටාම් සරල එකක් කියන්න. දැන් හිතන්න මලක් හා බඹරෙක් අතර දෙබසක්. මලක් හා බඹරෙක් අතර යන සංවාදයක්. උදාහරණයක් කරන්නද? ඕක කල්ලා වෙන්න. මලයි බඹරයි. ඔව් මලක් බඹරෙක්. මල මම ඔබගෙන් පැණි බොන්නද? බඹලා ඇතුලේය. කියමයි. very good. අර පල. හැමදාම අපේ පැණි බීල යනවා අපිට ඕන වෙලා දුන්නේ. මල් එක්කමනේ ගෑගිසි ඔය. අනේ ලාගන්නේ ඔබේ පැණි අපිට පැණි නැද්ද වෙන තැන් වලින් ගන්න. වෙන
මම බොරු ඉස්සෙල්ලා ද්වේෂයෙන් අදහස් ප්‍රකාශ කළා. අනේ අපේ පැණි නැත්තම් උඹලා පොයි. අපේ පැණි නැත්තම් උඹලා පොයි. ඵලයන් මල් එකහණි කෑ ගසුවෝය. අර ඵලයන් යන්න. යාගෙන තෝරේ මල්. ඒක මමනේ දෙයියා ගැටුම අවසන්. කිව්වනේ දෙවස් තමයි දෙන්න. ඒක හරි. දෙවස් ඕනේ නැහැ. දැන් තමුසේ කියනවා දැන් නළුවෙක් වෙන්නනේ ආවේ. ඔව්. නළුවෙක් වෙන්න දින සරලම දෙයක් තමයි සින්දු කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි එහෙමද මේත් එහෙම සින්දු කියන අයටද නළුකම දෙන්නේ එහෙම එකක්ද? එහෙම කරන්න එපාසේ දැන් මොකද දැන් සින්දු කියන අය නළු වුණාමට යාළුවා සින්දු කියලා හම්බ කරන්නත් පුළුවන් නඟපාලා හම්බ කරන්නත් පුළුවන්. දැන් අපි වගේ උන්ට එතකොට මොකද හම්බ කරන්න තියෙන්නේ? එහෙම කරන්න එපාසේ. සින්දු බලන්න එපා. රංගමයන් විතරක් බලන්න. නෑ ඒ මම කියන්නේ. දැන් සින්දුවක් කියන්නේ පොඩි සින්දු පොඩි සින්දු ගාලා ඉනවනේ චිත්‍රපටියක් අස්ස ගත්තම ඔයගේ පොඩි සින්දු කියන්න පුළුවන්ද? පොඩි ඒවා කියන්න පුළුවන්. අනික නෑ පොඩි එකක් කියලා පෙන්නනවා. මේක සරල සින්දුවක් කියලා පෙන්නනවා. එහෙම ඉතින් අර සින්දු කියන දන්නේ නැති ඉතින් එහෙම ලොකුවටම එන්නේ නැහැ මොකක් හරි. අයියේ ඔය පොඩි අපි දන්න පොඩි කාලේ දන්න සින්දුවක් කියලා පෙන්නනවා. මොකද්ද? අපි දැන් අයිස උදාහරණයක් ගත්තොත් දැන් ඔයද කියන්නේ පොඩි කාලේ අපි ටිකිරි ලියා. ඔය මේ සින්දුව කියලා පෙන්නනවා. කෙප්ප යන්නේ. ඈ? කෙප්ප යන්නේ. මේ බොරුවන්නේ අමු බොරුවක්. අයිස ටිකිරි ලියා කියන්නේ අපි පොඩි කාලේ දන්න සින්දුවනේ. ඒකනේ ගුණා වගේ බොරුනේ ඉගෙනගෙන තියෙන්නේ. ඒකනේ කියන්නේ මේ. මොකද්ද ටිකිරි ලියා. හරිද? දැන් ඕකේ ටිකිරි කියලා 3 පාරක් තිබුණ එක හොඳයි. දැන් ටිකිරි කියලා 10 පාරක් 20 පාරක් තිබුණා අපි හවස් කරනකව කියන්න බෑ. අපිට විනාඩි 10යි තියෙන්නේ මෙතන. හරිද? හරි. දෙවෙනි එක ගමු. කමන්නේ. ඒක කමන්නේ. මොකද්ද දෙවෙනි? කලෙත් අරල් ලිඳට ගියා. ඉතින් දැන් කලේ කෙල්ලු ඉන්නවද සර්? කල අරල් ලිඳට යන්න පුළුවන්. හරි ඒක කමන්නේ. ඒක පොට ප්‍රැක්ටිකල් එක කමන්නේ. ඔන්න එනෝ සීන් එකට. ඔන්න එනෝ සීන් එකට. ලිඳ වට කර කබර ගෝයා. ඉතින් කබර ගෝයින්ට වෙන වැඩ නැද්ද සර්? ලින් වට කරන්නේ. ඔන්න දැන් බටයක් පයිප් යන්න කමන්නේ වට කරන්න පුළුවන්. ලිඳ හරි ඒත් කමන්නේ කියමු. ඔන්න දැන් එනෝ සීන් එකට. දැන් එනෝ. කකුල කාපි දියබරියා. සර් දියබරියුන්ට වෙන වැඩ නැද්ද? කබර ගෝයේ ලිඳක් වට කරන් ඉන්නකොට ඇවිල්ලා අරගේ කකුල කන්න. ඕකේ ලිඳට ගියේ නැහැ. ඕකේ ලිඳට ගියේ නැහැ. ඕකිස වෙලකට හරි ගොලකට හරි ගියා දියබරිය කෙලියා හැදුවා කවියා රහිත කබර ගොයක් ගන්න. ඕ තමයි කෙප්ප ඉරිල් කිව්වොත් සින්දු තමයි තියෙන්නේ. තව එකක් කියන්නද? නෑ. අර කවුද මගේ බෝලේ පෙරලා හිටියේ? නෑ. ඒක බොරුවක් ඒක. හරි. එහෙමයි. කොහොම නෙවෙයි අයිති. මෙතන නළුවේ තෝරනකොට ඊට වඩා පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. හරිද? මට ප්‍රැක්ටිකල් නේ. ආයගම. හරි. මට තමයි මෙතන මේ මොකක් හරි සිද්ධියක් නිකන් මේ නිරූපණය කරලා පෙන්නනවා. එහෙනම් පොඩි මම උදාහරණයක් කියන්න ඕන. දැන් තන සිරිලි තන්න හැම වෙලේම මෙහෙම කර උදාහරණ කියන්න. හරි කමන්න ප්‍රැක්ටිස් එක ගවලන්නේ. ඒක එතකොට සිරිලි හිතන්න සිරිලි යනවා දවස් දෙකකට පොල් එකේ කැලේට. හරිද? දැන් සිරිලි හිතන්න දවස් දෙකකට පොල් එකේ කැලේකට යනවා. හරිද? එතකොට එහෙම හිතෙන්නේ නැහැ සර්. නෑ මම මේ අර විද්‍යා නිරූපණය කරන්න හදන්නේ. ඒක පොඩ්ඩක් හිතන්න එහෙම. නෑ පොඩ්ඩක්වත් එහෙම හිතෙන්නේ නෑ නේද? මම මොකටද කොල්ලෙක් එක දවස් දෙකකට කැලේකට යන්නේ? දැන් තෙල් නාට්‍ය කරුණාත් එහෙම දවස් දෙකකට කැලේ යන්න ඕනේ නෑ නේද? දැන් උන කෙල්ලෙක් නම් කමන්නේ මට මාස ගාණක් ඉන්නේ. ඒක නෑ නේද? සර්ලා කියන්නේ අපිට කියන්න එපාද? ඒ වැරදි. හරි. සමුසර ඒක කරන්න බෑනේ. සමුසර වෙච්ච දෙයක් කරලා පෙන්නන්න ඕන. සමුසරේ දිනදා ජීවිතේ වෙච්ච දේවල් මට කරලා පෙන්නන්න සමුසර රංගපෑමේ හැකියාව බලන්න මට. මම ඒක කරන්නේ. කරලා වෙන්න. සිද්ධිය මතක් වුණා. මොකක්ද සිද්ධිය මොකක්ද? ඊයේ සර් මගේ වයිෆ් එක මගේ පොඩි ප්‍රණ්ඩුවක් ගියා. ඒක මට පුළුවන් කරන්න. නියමයි. very good. ඔය තියෙන්නේ. ප්‍රැක්ටිකල් සිද්ධිය කරලා වෙන්න. එහෙමයි සර්. දැන් මම ඊයේ හවස වයිෆ් වෙනකොට මම පරක්කු වෙලා ආවේ ඇත්තටම. නෑ අයිසෝ ඔහොම නෙමෙයි. ඒක පොඩයි වෙච්ච විදියට මට පොඩ සමුසර රංගපෑමේ හැකියාව පෙන්වන්න මෙතන ඇත්තනේ සිද්ධිය වෙච්ච විදිය චරිත එක්ක හොඳට කරලා පෙන්නනවා. ඒක ඔක්කොම වෙච්ච දේවල්. ඔව් හරියටම වෙච්ච දේ හරියට කරලා පෙන්නනවා. සමුසර ලැජ්ජ නැද්ද ඔය? සමුසර මොකටද අනුන්ගේ දේවල්? සමුසරගේ පාඩු එක. සමුසර වැඩ නෑ අනුන්ගේ පවුල් වල ඒවා. ඔය දැන් සමුසර මට වයින්නේ. නේද? ඒ වයිෆ් බැනපු එකනේ කරන්නේ දැන්. නෑ අයිසෝ ඔහොම නෙමෙයි. පොඩ්ඩක් ඒ සිද්ධිය පොඩ්ඩක් වට පිටාව සමුසර රංගපාලා පොඩ්ඩක් නැගිටලා මෙතෙන් ඇවිල්ලා හරියට පෙන්නනවා. ඒක කිව්වා ඇක්ටින්ද මං කරන්න. අලුවෙක්නේ. හැබැයි ඕ ඇක්ටිං ඇයිද දන්නේ නෑ. මම නේද ඔව් ඇක්ටිං. ඔන්න සර් අපේ ගෙදර තියෙන කඩුල්ල. අපේ වයිෆ් ඉන්නව බලාගෙන. හරි. මොකද කම්බුක් කියලා පිලා ගන්නකො. මගේනේ වයිෆ් ඔයාගෙන කියලා පණි යාගෙන කිව්වම හරි. මේවා. ඔන්න සර් මම වයිෆ් ඉන්න ඉස්සරහා මම පොඩ්ඩක් ගෙදර ඉන්න පරක් වුණා.
මම සර් හඩුල්ල පැනලා ඔන්න එනවා. ගට. මොකද දඳක්? නදන් නෙමෙයි හත්තලාම හිතහකෝ දැන් මම මේ සවුන්ඩ් එක්කනේ කරන්නේ මම එන අඩි සද්දනේ ගන්නෙ. හරි. දැන් මේ ඔක්කොමත් එක්ක කරන්නේ පණ්ඩිත වෙන්න එපා. හරි කරන්. ඔක්කොම කරන්න කිව්වනේ. මම මේ ඔක්කොමත් එක්ක කරන්නේ. මොනසම මං එනවා කඩුල්ල පැනලා. පැන්නා. ආයි පණින්න එපා. ගට. ඌසෙක් නේද? චු. පූසගේ මං කියන්නේ නැහැ පූසගේ. කකුලල ඉස්සලා ගියා මඩ කොට වහිනවනේ මේ දවස්වල. පණ්ඩිත වෙන්න එපා. මම නෙමෙයි මේක කරන්නේ. හරිද? ඔයා අනවශ්‍ය විදිහට සද්ද දාන්න එපා. හරි. මම දැන් එතන ඉඳන් කරා මට ආයි මුලින්ද කටක් ගන්න බෑ. හරි. ගට. ලිසන් එක කරා ගට. ඔන්න එනවා. ඔන්න සීන් එක. අපේ ටොමියා කිව්වේ? අපේ ගෙදර බල්ලා. බල්ලා. ඔව් බල්ලා. හරි. ඔන්න. ගට. බු. දෙකම ඉන්නේ නැහැ ඈ? මට දෙකම කරන්න බෑ. එතකොට මොකද? සර්ට බැරිද ටොමියා වෙන්න? කමක් නැද්ද? මේ කමන්නේ කියන්නේ එයා කළු පාටයි ඔය විදියනවා බූල් තියෙනවා මරු. හරි. එහෙනම් සර් ටොමියා කරන්නේ. ඒතකොට අපිට බෑග්ග්‍රවුන්ඩ් එක එනවා. හරි. ගට. ඒ මොන බල්ලෙක්ද? අපේ බල්ලා හොඳ ජව සම්පන්න බල්ලෙක් නිකන් මේ කන්න නැතුව මේ කාන්දාරේ ගිය බල්ලෙක් නෙමෙයි හොඳට පුරන්න. ටොමියාට අපහාස කරන්න එපා හොඳේ? හරි. ගට. ගට. ඔන්න දැන් බල්ලා උඩ පුරනවා. ගට. ඔයා මොකද්ද කරන්නේ? උඩ පුරනවා කියන්නේ මේ උඩට පුරන එක නෙමෙයි උඩ පුරනවා. උඩු පුරනවා. ඕ. හරි. කරන්න බැරි නම් යන්න මෙතනින්. හරි මං කරනවා. ගට. ආව්. ගට. ආව්. දැන් තමුසේ මට උඩු පුරන්න කියලා තමුසේ වාඩිලා ඉන්නේ. තමුසේ මම බල්ලට දැම්මද? බල්ල ගාන දැම්මද? තමුසලා වගේ ඉදා ටොමිය පුරන වෙලාවේ ආපු නැචරල් ගතියට වඩා නැචරල් ගතියක් මට දැන් ආවා. ඒ කියන්නේ මම ගෙදර ඉන්නවා වගේ. තමුසලා වගේ උන් තමයි මේ රඟපාන්නේ ඉන්නේ. තමුසේ වැඩක් නැහැ. තමුසේ නළුවෙක් වෙන්න බෑ. තමුසේ මේකෙන් ඉවරයි. තමුසේ ලකුණු නැහැ. තමුසේ ඉන්ටර්වියු ෆේල්. දැන් මං ගන්න නැද්ද? තමුසේ රඟපාන්න පුළුවන් මේ අපිට මේ ගරු කරන්නවත් දන්නේ නැහැ. යන්න ට්‍රෙල් නාටක දුවන්නවත් දෙන්න ගහකට මලකටවත් දෙන්නේ නැහැ. තමුසේ යනවා යන්න මේ අත්ත බලා දෙන්න බා. එහෙමද කියන්නේ. යන්න. තමුසේ ඉවරයි. මොකද ෆොටෝ ගන්න? ෆොටෝ ගන්න? දෙන්න Facebook එකේ දෙන්න කැලලක්. අසරණ ලෙස නළුවෙක් වීමට තරුණයාගේ ලිංගික අල්ලාසිල්ලු කලු කාබේරි උම්මත්තක අධ්‍යක්ෂකවරයා දෙන්න. හරි. බලා අපේ සෙට් එක පේජ් තියෙනවනේ අපි දන්න. අපි ඔක්කොගෙම දානවා. හරි. බලා ගන්න. දාගෙන නැති මෙතන. යනවා. හයි. ෆයිල් එක අරන් යන්න ආයි ඉන්ටර්වල් දෙයක් නැද්ද?